ඔන්න 2023 සහ 2024 අවුරුදු වල A level කරපු ඔයාලට විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමේ හැකියාව දැන් තියෙනවා. 2025 11 7 ගැසට් එකෙන් මේ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. මේ තියන්නේ ගැසට් එක. මේකේ සම්පූර්ණ විස්තරයක් ඔයාලට බලා ගන්න පුළුවන්. කොහොමද ඇප්ලයි කරන්නේ, මොනවද කෝසස්, මොනවද සුදුසුකම් කියලා බලා ගන්න පුළුවන්. ගැසට් එකේ සම්පූර්ණ විස්තරයක් දාලා තියෙනවා. මේකට ඕන සුදුසුකම් බැලුවොත් එහෙම ඔයා ඉස්සෙල්ලාම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන. විශිෂ්ට චරිතයකින් හා යහපත් කායික මානසික සෞඛ්‍යයකින් යුක්ත වෙන්න ඕන. 2025 1 දිනට වයස අවුරුදු 25ට අඩු වෙන්න ඕන. පූජ්‍ය පක්ෂය සඳහා නම් අවුරුදු 30ට අඩු වෙන්න ඕන. ඒ වගේම අවිවාහක වෙන්න ඕන. ඊළඟට අධ්‍යාපන සුදුසුකම් ප්‍රධාන වශයෙන්ම ඔයාලට අවශ්‍ය වෙන්නේ උසස් පෙළ ප්‍රධාන විෂයන් 3 සඳහා ඕනෑම විෂය ධාරාවක් යටතේ ප්‍රධාන විෂයන් 3 සඳහා අවම S පාසස් 3ක් ලැබලා තියෙන්න ඕන. ඒ වගේම ඔයාලා ඇප්ලයි කරන පාඨමාලාවට අනුව අනිත් අධ්‍යාපන සුදුසුකම් වෙනස් වෙනවා. ඔයාලට මාර්ගගත ක්‍රමයේ ඔස්සේ පමණයි මේකට අයදුම් පත්‍රය යොමු කරන්න තියෙන්නේ. 2025 11 28 වෙනිදාට කලින් ඔයාලා මේ සඳහා අයදුම් පත්‍රය යොමු කරන්න ඕන. හරි, අපි බලමු කොහොමද මේකට ඔන්ලයින් ඇප්ලයි කරන්න කියලා. ඔයාලා Google එකේ සර්ච් කරන්න National College of Education කියලා. ඊට පස්සේ ඔයාලට මේ NCOE Ministry of Education official website එක බලා ගන්න පුළුවන්. ඔයාලා ඒකට යන්න. ඊට පස්සේ පහළට ස්ක්‍රෝල් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් submit online application කියලා apply now කියලා බටන් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාලට උපදෙස් ටික කියවලා බලලා continue දීලා ඔයාලගේ විස්තර ඇතුළත් කරලා ඔයාලගේ විස්තර හරියටම ඇතුළත් කරලා මේ application එක submit කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට PDF එකක් download කරගන්න පුළුවන්. ඒ PDF එක download කරලා ඔයාලගෙන් තියාගන්න. ඔයාලා දීපු email එකෙන් හෝ phone number එකෙන් ඔයාලා ඉදිරි කටයුතු සඳහා contact කරගනින්.